සුබ දවසක්. අද මං හදන්න යන්නේ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් උපයෝගී කරගෙන ලේසියෙන් හදාගන්න පුළුවන් කුරුඳු මිශ්‍ර ඇපල් කේක් එකක්. මුලින්ම ට්‍රේ එක ලෑස්ති කරගමු. මේකට අඟල් 8.5 කේක් ට්‍රේ එකක් අරගෙන ඒකට පාච්මන්ට් පේපර් එකක් දාලා බටර් ටිකක් ගාලා පැත්තකින් තියාගමු. මේකට අවශ්‍ය වෙනවා ඇපල් ගෙඩි 4යි, සීනි කප් 1යි, කුරුඳු තේ හැඳ 2යි, පාන් පිටි කප් 2යි, බිත්තර 5යි, ලුණු තේ හැඳි භාගයයි, බේකින් සෝඩා තේ හැඳයි, බටර් ග්‍රෑම් 200යි, වැනිලා තේ හැඳකුයි. දැන් කේක් එක හදන්න පටන් ගමු. ඇපල් පොඩියට කොටු විදිහට කපලා ඒකට සීනි කෝප්ප කාලයි කුරුඳුයි මිශ්‍ර කරලා පැත්තකින් තියන්න ඕනි. විනාඩි 15ක් විතර එහෙම තියෙනකොට ඇපල් වල වතුර ගතිය එළියට ඇවිල්ලා සීනි කුරුඳුත් එක්ක මිශ්‍ර වෙලා හොඳට කුරුඳු රස ඇපල් වලට උරා ගන්නවා. ඒකෙන් කේක් එකට හොඳ රසක් එකතු කරනවා. බිත්තර කහමදයි සුදු මදයි අරගෙන ඒක වෙන් කරලා පැත්තකින් තියා ගන්නවා. ඊළඟට වෙනම භාජනයක් අරගෙන බටර් ග්‍රෑම් 200යි ඊළඟට ඉතිරි සීනි ටිකයි දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඒක ගහලා සීනි දිය වේගෙන එනකොට බිත්තර කහමද ටිකත් එකින් එක දාලා හොඳින් කලවම් කරනවා. ඒ කලවම් කරලා ටිකක් වෙලා කලවම් කරලා ඒකටම වැනිලා තේ හැඳයි ලුණුත් එකතු කරනවා. ඒ එකතු කරලා ටිකක් වෙලා බීට් කරලා පාන් පිටි කෝප්ප 2කට බේකින් සෝඩා දාලා බටර් මිශ්‍රණයටම ඒකත් එකතු කරගෙන ආපහු හොඳට කලවම් කරනවා. ඒ කලවම් කරලා ඉවරුණාට පස්සේ අපි අර කලින් හදාගත්ත ඇපල් මිශ්‍රණය ඒකටම එකතු කරනවා. දැන් බිත්තර ගසාගත්ත බිත්තර සුදු මද ටිකත් කේක් මිශ්‍රණයටම එකතු කරනවා. ඇත්තටම ඇපල් කේක් හදනකොට බිත්තර සුදු මදයි කහ මදයි එහෙම වෙන් කරන්නේ නැහැ. ඒ වුණාට මං එහෙම කරන්නේ බිත්තර සුදු මද එහෙම වෙන් කරලා දානකොට කේක් එකට හදලා ඉවරනහම හොඳට සොෆ්ට් ගතියක් එනවා. මේ දෙවිදේටම හොඳයි කේක් එක. දැන් හදාගත්ත කේක් මිශ්‍රණය කලින් ලැහැත්ති කරගත්ත කේක් ට්‍රේ එකට දාලා මේ විදිහට හොඳින් තුනී කරගන්න.
විනාඩි 25ක් විතර බේක් කරගෙන කේක් එක රස විඳින ගමන් මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.